ලස්සන මල් දවසක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. බෝගන්විලා මල් තමයි ඉස්සෙල්ලාම ඔයගලන්ට මම ෂෙයා කරන්නේ. කාලෙකට පස්සේ මල් පිපිලා. ඉතින් ඒක මම ඊට කලින් පෙන්නලා නැහැනේ. බලන්න දැනට මේ පාටවල් දෙක පිපිලා තියෙනවා. තව තිබ්බා. ඒවෙන් මගේ තමයි වැරද්ද සාත්තුවක් නැතුව එකේ මල් පිපිලා අඩු වෙලා. ඉතින් දැනට මේ මල් දෙක තියෙනවා පිපිලා. අංගව පාට ගොඩක් තිබ්බා. ඒ වගේම බෝගන්විලා වල කොළ ලස්සන ඒවා තිබ්බා පාට දෙකේම තියෙන. ඉතින් ඒවා කාලයක් සාත්තු නොකර හිටියම ඉතින් මැරෙනවනේ. සමහර ඒවා නම් තියෙන ඒවා මල් නෑ සුඩක් මැරෙනවා. මේ මලුත් ඔයගලන් දැකලා නෑ නේද? නෙළුම් මල් ඒකත් එහෙමම තමයි සාත්තු ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඉස්සරහට මම මේ පැල කරගන්න විදියයි මේක අස් කරනකොට වීඩියෝ එකක් ෂෙයා කරන්නම්කෝ. අපි බලමු මේකත් හරියට පැල කරන්නේ කොහොමද කියලා. මේකෙත් දැනට මේ පාට දෙක තියෙනවා. ලස්සනයිනේ මේ මලුත්. මෙන්න මේකත් අලුත් වර්ගයේ එක්සෝරා මලක්. බලන්න ඒකෙත් පාට දෙකක් තියෙනවා. හරිම ලස්සනයි. දැන් තියෙන මේ මල් නම් ඔයගලන් දැකලා තියෙනවා. ඉතින් මම ඒකත් වීඩියෝ කරා. ඉතින් මල් ටික ඔක්කොම දාමු කියලා. ඉතින් මේ මල් නම් මම පැල කරේ නෑ. මේවා ඉපෙම පැල වෙලා. මේක මං හිතන්නේ නෑනගාව තිබ්බ මේ පැලේ. ඒක හුලින්ගින් ඇවිල්ලා මේ මල් පැල ටික මටත් පැල වෙලා. මේ මලත් ලස්සනම මලක්, අලුත් මලක්. දැන් ආයෙත් මල් පිපෙන්න පටන් අරන්. ඉතින් මේ අද දකින්න මල් ටික ඔක්කොම අද පිපිලා තිබ්බ මල් ටිකක් ඔක්කොම 42ක් විතර වගේ තිබ්බා. ඉතින් මාර සන්තෝෂයි හැමදාම මල් තියෙද්දි මේ පේන සමහර මල් නම් හැමදාම පිපෙන ඒවා. ඉතින් මම ඒකත් වීඩියෝ කරා ආසාවට. නැත්තම් සමහර මල් සමහර වෙලාවට පිපෙන සමහර වෙලාවට නෑනේ. හැබැයි සමහර මල් හැමදාමත් මල් තියෙනවා. ඉතින් අර බෝගන්විලා මල් වගේ කාලෙකට මල් තියෙනවා කාලෙකට නෑ. හැබැයි සමහර මල් හැමදාම තියෙනවා. ඉතින් ඔයාලට එපා වෙයි කියලා හිතලා තමයි මුලින් අලුත් මල් ටික දාලා ඊට පස්සේ මේ හැමදාම දැකපු මල් ටික දැම්මේ. මොකද මම ආසාවට වීඩියෝ කරා. මේවා හැමදාම දැක්කත් මට නම් එපා වෙන්නේ නැහැ. ඒ නිසා මල් පැල තමයි මම ආසමතේ YouTube එක හරහා මල් පැල ගැන තමයි ෂෙයා කරනවා කියලා හිටියේ. ඒ වුණාට දැන් මට හිතෙනවා මම කුකින් ඒවයි ඩේලොග් තමයි කරන්නේ කියලා. ඉස්සරහට මල් පැල වීඩියෝස්ත් කරනවා දිගටම. අරක කරේ. ඉතින් මේවා සමහර ඒවා එකම දේ දකිද්දි එපා වෙනවනේ. ඒක තමයි වෙනසකටත් එක්ක කුකින් වීඩියෝස්යි ඩේලොග්ස්යි කරන්නේ. ඉතින් එනම් මේ මල් පැලවල ලස්සන බලන්න. මං ගිහින් එන්නම් එහෙනම්. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බයි.